සුබ දවසක් සියලු දෙනාටම. මම රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රාදේශීය මාලේකම් කොට්ටාසේ අම්බැවිල ගොවිජන සේවා අම්බැවිල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයිති බඹරගල කුඹුරු වැඩ කරන ගොවි. මම අවුරුදු 35ක් පමණ කුඹුරු වැඩ කරලා තිබෙනවා. ඒ වැඩ කරන අතරතුරේ අපිට අත්යන්න ටිකක් අඩු වෙලා ගියා. ඒ අඩු වෙලා යනකොට අපිට ජනමාධ්‍ය මගින් අපි දැක්කා ලෝරස් සමාගම කියලා පොර සමාගමක් කියනවා. ඊට පස්සේ අපි මේ මහත්වරුන්ට කතා කරලා බලලා මේ මහත්වරුන් අපි ගෙන්නගෙන මේ මහත්වරුන්ගේ උපදේශ අනුව අපි මේ ලෝරස් සමාගමේ මේ දිගට පොරේ අපි ලීටර් 2ක් ගැහුවා අක්කරයකට. ඊට පස්සේ නැවත ඊට දින 20කට පමණ පස්සේ ඒ දියර පොර ගැහුවට පස්සේ අපේ ගොයම ගොඩක් සාර්ථකව පොළ පාට වැඩිලා ආවා. ඊට පස්සේ අපි නැවත පොර සමාගමේම කැට පොර ගන්න පටන් ගත්තා. ඊට පස්සේ තවත් මේ වගේ උසට ගොයම ඇවිල්ලා තාම සාර්ථක වුණා. ඊට පස්සේ අපි නැවතත් බණ්ඩිය පටන් ගන්නකොට මේ බණ්ඩිය පටන් ගන්න මේ බණ්ඩිය පොර ගාවට ඇත්තටම මේ වගේ සාර්ථකව ඒ වගේ මේ කරල් පිළිදිලා දැන් තාම ලස්සනට මේ ගිය පාරවල් වලට වඩා ගොඩාක් සාර්ථකව දැන් පිළිදෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම බලන්න පඳුරු ගහන ඇති අර කැටපොර වලින් පස්සේ තා විශාල වශයෙන් පඳුරු ගහන්න පටන් අරගෙන තාම සාර්ථක වුණා. පොළ පාට වැඩිලා වෙනදාට වඩා 100,000ක් පමණ මම හිතන්නේ අපේ ගොවිතැන තාම සාර්ථක. ඒක නිසා මම සියලු දෙනාටම කියන්නේ මේ ලෝරස් සමාගමේ උපදෙස් අරගෙන අපේ මේ ගොවිතැනට සියලු දෙනාම හුරු වෙමු කියලා. ඒ වගේම අපේ ලෝරස් සමාගමේ ගම්බි එරින්ද මහත්මයා මුණ ගැහිලා ඒ මහත්මයා ඕනනම් තියාරි දැනගෙන කතා කරලා අපි ගොවිතැනට කුඹුරු ගොවිතැනට සූදානම් වෙමු කියලා මා සියලු දෙනාටම ඇත්තටම ආරාධනා කරනවා. බලන්න පිටතලට වඩා ගොඩාක්ම සාර්ථකව පඳුරු ගහලා ඒ වගේම මේවා විශ්ේනකොට බලන්නකො දැන් කරල් වල තියෙන ලක්ෂණ අපේ කුඹුරු වලට වඩා 100% කරල් සාර්ථකව ඇද්ද. ඒක නිසා මා සියලු දෙනාටම ආරාධනා කරන්නේ මේ පොර වලට වුණ වෙලා පුරුදු වෙමු කියලා තමයි.